උඳුව පොය සැමරුණු දෙසැම්බරේ පටන් ගත්තේ විශේෂ සිදුවීම් දෙකක් එක්ක. පළමුවෙන්න සිරිපා කරුණාවට ජාති ආගම් කුලභේද පසක දමන සැදැහැවතුන් ලහිලහි සූදානම් වීම. ඒකම තව ටික දවසකින් මුළු ලොවටම සාමය සහෝදරත්වය එකමුතුකම හඳුන්වා දුන් දෙවි තුමෙක් මිනිස් බවගෙන කන්‍ය මරියාවන්ගෙන් උපත ලැබීම. මිනිසා පවින් මුදා ගැනීමට මිනිස් බවගත් ජේසුතුමන් කුරුසියේ ඇනගහලා මරණයට පත් කළත් දවස් 3කට පස්සේ යළිත් මරණය පරාජය කරමින් අපි අතරට ඇවිත් අදත් අපට රැකවරණය සලසනවා. ඒ උදාර දේව පුත්‍රයා උපත ලැබුවෙත් මේ මාසයේ. එය නත්තල නමින් අපි ලබන 25 වෙනිදා සමරනවා. ඒ සතුට වෙනුවෙන් ලක ලැහැස්ති වෙන ලක්මෑණිගේ දූ පුතුන් තමයි මේ ඔබ දකින්නේ. ජීවිතයට එල්ලවන අනේක විද බාධක දුක්කම් කටළු අභියෝග චුට්ටකට මදකට පසක දැමූ අපේ සහෝදර කැල නත්තලත් සමග උදා වෙන්නේ අලුත් අවුරුද්දනේ. ඉතින් ඒ උදාවන නව අවුරුදු උදාවට ලැහැස්ති වෙන්නේ මේ විදියට. අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මෙන්න මෙයාලා අපිට ඒ වෙලාවේ කියපු දේවල් තමයි මේ. කොහොමද බිස්නස් තියනවද නත්තලට බිස්නස් අරුද? සාමාන්‍ය. සෙනග ඉන්නවනේ. ආගම් වතුරත් එක්ක සෙනග අඩුයි මේ දවස්වල ටිකන්නේ. නමුත් බිස්නස් තියෙනවා. සාමාන්‍ය විදිහට නැහැ. ඉස්සර සෙල් විදිහට නැහැ. සාමාන්‍ය විදිහට තියෙනවා. අයි කොහොම බිස්නස් අරුද? ඉස්සර හොඳේ නත්තල. නත්තල. බිස්නස් තියෙනවා. බිස්නස් තියෙනවා. බඩු හැම බඩු ගණන් කොහොමද බඩු? බඩු සාමාන්‍ය ලාභයි. ඉතින් කියලා වෙදිගෙන යනවා. සෙනග ඉන්නවනේ. සෙනග ඉන්නවා.